මම කාලයක් තිස්සේ මිනිසුන්ට කිව්වා කඳ පිරිත භාවිතා කරන්න. 5 දිනක් විතර භාවිතා කළා. එක තාත්තා කෙනෙක් සේකර තාත්තා කියලා මට කියනවා ස්වාමින් වහන්සේ මම හැමදාම කඳ පිරිතෙන් පිරිත් කරලා මගේ කුඹුරට ගහනවා. හරිද? වෙනදා ස්වාමින් වහන්සේ බුසල් 75ක් එනවා. දැන් මට බුසල් 100ක් 105ක් විතර එනවා. අනිත් එක කන්නේකදී ස්වාමින් වහන්සේ 60000ක් විතර තෙල් බෙහෙත් වලට වියදම් කරනවා. ඒ 60000ම ඉතුරුයි. ඊළඟ කාරණා ස්වාමින් වහන්සේ මම දැන් තෙල් බෙහෙත් ගහන්න නැති නිසා මට පෙනහළු වලට ලෙඩවීම අඩුයි. නැත්නම් ඉස්සර හැමදාම හැම මාසයකට සැරයක්ම වීස් එක වගේ. අපේ ස්වාමින් වහන්සේ තව එකක් මම දැන් මට සතුටටපත් වෙන්න පුළුවන් මම මිනිසුන්ට කන්න දෙන්නේ වහ ගහපු ඒවා නෙමෙයි කියලා. බලන්න කී පැත්තකින් හොඳයිද කියලා. ස්වාමින් වහන්සේ මම ප්‍රාණඝාත අකුසලයෙන් මිදිලා නිසා මට ඊළඟ භවය පිළිබඳවත් සැකයක් නැහැ ස්වාමින් වහන්සේ දුක් විඳින්න වෙයි කියලා. බලන්න කී පැත්තක් කව වෙනවද කියලානේ. නමුත් අපේ මිනිස්සු මොකද වෙන්නේ? දැන් මම මේ සීලය ගැන කියන්නේ. පළවෙනි එක දානය ගැන කිව්වා. දාණයෙන් දැන් පුංචිම තැන ඉඳලා ලොකුම තැන දක්වා දන් කරගන්න. දානමේ කුසල කර්ම. සීලේ පුංචිම තැන ඉඳලා මොකද වෙන්නේ? මාර්ගඵල ලබන දක්වා සීලය ආරක්ෂා කරගන්න. ඒතර පුංචිම තැනින් පටන් ගන්න එපෑනේ. එතකොට මොකද කරන්න? අපේ මිනිස්සු ගාව විශ්වාසයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කළොතින් මෙන්න මේ මොකද? මේවේ ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඉතින් අර තාත්තා විශ්වාස කළා. ඒ තාත්තා හැමදාම කුඹුරට යනකොට ඉතිපිසෝ ගාතාව කියමින් ඒ ගොයම් ගස් අතගගා යනවලු. ඊට පස්සේ කඳ පිරිත කියලා ඉවරලා පිරිත් කරලා කඳ පිරිතෙන් කුඹුරට හිනවලු. වක්කඩවල් ගාව ඒ පිරිත් පැන් දාලා වතුර මුදා හරනවා. එතකොට එකක්. ඊළඟ කාරණාව ඔය කාරණාව කිව්වට පස්සේ ගමේ කීප දෙනෙක්ම පටන් ගත්තා. හැබැයි මොකද වෙන්නේ? අනිත් බොහෝ අයට සාර්ථක වුණේ නැහැ. 3-4 දෙනෙකුට හොඳටම සාර්ථක වුණා. මොකක්ද ඒකට හේතුව? එකක් විශ්වාසය නැතිකම. ඇයි? සමහරු ගහනවා මෙහෙම. මොකද්ද? සමහරු ගහනවා මං පිරිත් පැන් ගහනවා හරි ගියේ නැති වුණොත් වස ගහනවා. කතාව තේරුණාද? ඒ කියන්නේ දෙකට දෙවාර මේ වැඩ කරන්නේ. මං පිරිත් පැන් ගහලා බලනවා හැබැයි සත්තු මැරුන් නැති වුණොත් සත්තු ගියේ නැති වුණොත් මං තෙල් බෙහෙත් ගහනවා කියන චේතන. එයාට වැඩේ සිද්ධ වුණේ. දෙක අහගන්න. ඔය මම කියපු සේකර තාත්තා කියන මිනිස්සයා පන්සිල් ආරක්ෂා කරගන්නවා. බීඩියක් සිගරට් එකක්වත් බොන්නේ නැහැ. අනිත් මිනිස්සු හරිද සත්තු මරණයකින් වළකින අතරතුර එයා හොරෙන් ගිහිල්ලා මත්පැන් බොනවා. ඒ කියන්නේ එයාගේ පංචශීලයේ දුර්වලයි. ඒ පංචශීලයේ දුර්වල කෙනා ප්‍රාණඝාත කුසලයේ නොකර